තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සක්කාය දිට්ඨිය ගැන. ඇත්තටම මේ ලෝක සත්වය හැම දෙනාම සංසාරේ සැරිසරන්නේ. ඒ කියන්නේ නොනවත්වාම දුක් විඳින්මින් සසර සැරිසරන්න වෙලාව තියෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය විනාශ කරේ නැති නිසා. ඇත්තටම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මුලාවක්. ඒ කියන්නේ අපි මේ අපේ ශරීරය, සිත, කය, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මමය මාගේ කියලා දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක මට ඕන, මේ මගේ ජීවිතේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියන ස්වභාවයක් හිතේ හටගෙන තියෙනවා. ඒක මුලාවක් ඇත්තටම. මේක මේ ලෝක ස්වභාවය. ඒ කියන්නේ සත්වයා කියලා අපි දැන් හඳුනගෙන ඉන්න කෙනා, මේ මම කියලා අපි හඳුනගෙන ඉන්න කෙනා මේ හේතුඵල ධර්මතාවයක ක්‍රියාකාරීත්වයක් විතරයි. එතකොට ඒක ඒ හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේක දැන් අපි වරදවා අරගෙන තියෙනවා මේක මමය මාගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි අපිට මේ සියලුම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. අපි දැන් හොඳටම අපිට දැනෙන දේ තමයි අපි දැන් අපේ දරුවෝ ගැන අපි හිතනවා මේ දරුවෝ මමය, ඒ කියන්නේ මට බැඳිලා ඉන්නවයි මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී දැන් දරුවෝ අපිට ඕන හැටියට හිටියේ නැත්නම් අපිට ඔන්න මහ විශාල දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ ලොකු ගැටුමකට යන්න සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ අපි කියන හැටියට ඉන්නේ නැතුණාම අපි හිතනවා මේ අපි කියන හැටියටම අපිට ඕන විදිහටම ඉන්න ඕන කියලා. හැබැයි එහෙම නොවුනහම ඔන්න අපිට විශාල දුක් ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපි කියමු තමන්ගේ ස්වාමි පුරුෂයා, බිරිඳ, එතකොට දෙමව්පිය, සහෝදරයෝ, එතකොට හැම දෙනාම මේ ලෝකේ අපි ඇසුරු කරන හැම කෙනාම අපි හිතනවා මේ අපිට ඕන හැටියට ඉන්න ඕන කියලා. ඒක අපේ තියෙන චිත්ත ස්වභාවයක්. එතකොට එහෙම හිතලා දැන් අපිට ඕන හැටියට හිටියේ නැතුණාම මොකද වෙන්නේ? ඔන්න ගැටුම පටන් ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊට පස්සේ ලෝකයට දොස් කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ වැරදිම අපි හැම වෙලේම දකින්න පටන් ගන්නවා. මොකද මට ඕන හැටියට නැති නිසා. එතකොට ඇත්තටම අපි කල්පනා කරන්න ඕනේ මේ ලෝකේ අපිට ඕන හැටියට පවත්වන්න බැරි බව. මුලින්ම මේක බලන්න ඕනේ. අපි එහෙම කියලා මේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු නවත්තනව නෙවෙයි. අපි යම් උත්සාහයක, ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට අපිට පුළුවන් දේ අපි කරනවා. හැබැයි ඒක අපිට ඕන හැටියට පැවතුනේ නැත්නම් අපි දැනගන්න ඕනේ මේක අපිට ඕන හැටියට පවත්වන්න බැරි බව. අන්න එතනින් තමයි අපේ හිතට සැනසීමක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්ත දැනගැනීම. වෙන කිසි දෙයක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. මේකේ ඇත්ත ස්වභාවය. දැන් අපි කියමු අපි මොනවා හරි දෙයකට, ඒ කියන්නේ අපි මොනවා හරි ලොකු බලාපොරොත්තු තියාගෙන මොනවා හරි දෙයක් කරනවා. හැබැයි ඒක අපිට හරියන්නේ නැතුව යනවා. එතකොට අපි කියන මොනවා හරි දෙයක් ලබා ගන්න උත්සාහ කළා ඒක අහිමි වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ලෝකේ අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. ඒක ඒ ලෝක ස්වභාවයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අන්න එතෙන්දී අපි එහෙම කල්පනා කරලා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෝක ස්වභාවයක් තියෙන කියලා හිතනකොට අපිට ඉබේටම අපේ තුළ හටගන්න අර දුක් ස්වභාවය නැතුව යනවා. නැත්තම් මොකද වෙන්නේ? අපිට පොළොවේ හැපිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. දුක් වෙන්න සිද්ධ වෙනවා. දැන් සමහරලාට අපි දැකලා තියෙන සමහර මේ ඒ කියන්නේ තමන්ගේ හිත මිත්‍ර, ඒ කියන්නේ හිත මිත්‍ර නෙවෙයි අපි කියමු ඥාති, දරුවෝ, එහෙම හිතවත් අයගේ ජීවිත නැතුණාම සමහර අය බිම පොළොවේ හැපි අඬනවා. බිම පෙරලි අඬනවා දුක දරා ගන්න බැරුව. එතකොට ඒ කියන්නේ ඒ කෙනාට ඒක තේරෙලා නැහැ මේ ලෝකේ අපිට ඕන හැටියට පවත්වන්න බැරි බව. දැන් අපි කියමු ඒ සත්වයෝ දැන් සියලු දෙනාම අපේ දෙමව්පිය, දරුවෝ, අපි ඒ ජීවත් වෙන අය, ඒ කියන ආයුෂ ප්‍රමාණයක් තිබිලා ඒගොල්ලන්ගේ ආයුෂ ඉවර වෙලා ඒගොල්ලෝ මරණයටපත් වෙනවා. එතකොට අපි ඒක තේරුම් ගන්න නැති වුණාම අපි හිතනවා මෙයා අපිත් එක්ක හැමදාම ඉන්න ඕන කෙනෙක්. සිටි යුතු කෙනෙක් කියලා අපි හිතට දාගෙන ඉන්නවා. ඊට පස්සේ එහෙම නොවුනහම අපි ඕන දුකටපත් වෙනවා. ඒ වගේ මේ ලෝකයේ හැමදේම ඕනම දෙයකදී අපි කල්පනා කරන්න ඕන මේ ලෝකේ අපිට ඕන හැටියට පවත්වන්න බැරි බව. ඒ බව දැනගත්තාම අපිට එන පීඩාව, චිත්ත පීඩාව අඩුයි. ඉතින් ඇත්තටම ওই සත්‍ය අවබෝධ මාර්ගඵල වලට එනවා කියලා කියන්නේත් මේ මමය මාගේ කියලා දැඩි තියෙන මමත්වය බිඳුනහම. ඒක අපේ චින්තනයෙන් තමයි කරගන්න තියෙන්නේ. අපි නිතර කල්පනා කරන්න මට ඕන හැටියට මේ ලෝක පවතින්නේ නැහැ. එතකොට ඕනම දෙයකදී අපිට අපි මොනවා හරි අරගලයක් කරනවා. ඒ අපි කියමු දරුවෙක් කියන දේ අහන්නේ නැහැ කියන්නකො. එතකොට අපි ආව යහමකට ගන්න උත්සාහ කරනවා. එයා උපරිම අපි උත්සාහයක් කරනවා. හැබැයි බැරි වෙලාවෙදී ඒ කියන්නේ එහෙම නොවන අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕන මේ මට ඕන හැටියට පවත්වන්න බැරි ස්වභාවයක් තියෙනවා මේකේ. එහෙම වුණාම අපිට දැනෙන පීඩාව අඩුයි. පීඩාව නැත්තරම නැති වෙන්නේ ඒක රහතන් වහන්සේලාට විතරයි චිත්ත පීඩාව නැත්තේ. ඉතින් එතකොට අන්න ඒ විදිහට අපිට ඕනම දෙයකදී අපිට ඕන හැටියට පවතින්නේ නැති වෙලාවට අපිට හිත හදා ගන්න පුළුවන් මේක මේ අපිට ඕන හැටියට පවතින ධර්මතාවයක් නෙවෙයි. මේක ලෝකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් කියලා. එහෙම කරනකොට අපේ චිත්ත පීඩාව දුර වෙනවා. ඇත්තටම අපි බුදුරුන්ගේ ධර්මය කතා කරනකොට අපි සැපය ලබන ක්‍රමවේද ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ සැපය සහ දුක කියන එක අපි කලින් කතා කරා මේ හිත තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. එතකොට ඒක අපි නැති කරගන්න නම් අඩු කරගන්න නම් අපි
මේ ලෝක ස්වභාවය, චිත්ත ස්වභාවය හරියටම තේරුම් ගන්න ඕන. ඒ චිත්ත ස්වභාවය තේරුම් ගන්නකොට ඉබේටම දුක නැති වෙලා යනවා. නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ, වෙන අමුතෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ලෝකයේ ඇත්ත තේරුම් ගන්නයි දෙන්නේ. ඇත්ත තේරුම් ගත්තාම ඒ ධර්මතාවයන්ට මූණ දෙනකොට අපිට චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ විදිහට අපේ ජීවිත හැඩගස්ස ගත්තා. ප්‍රඥාවෙන් කල්පනා කරන්න පුළුවන් නම් අපිට දුක තුනී කරගෙන මේ ගමන යන්න පුළුවන්. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.